Good evening, everyone. දරුවනේ, I hope I am audible. Am I? මාව ඇහෙනවද පුතේ ඔයගලන්ට? හරි. පුතේ කො බලන්න මට ගිය සතියේ ඔයාලට දුන්නු online evaluation එක submit කරාද? chat එකේ හරි මට උත්තර දෙන්න. Yes, Dihen. Yeah, Shahan. Good. එච්චරද? අන්තිම මොහොතේ ගොඩක් අය කරලා තිබුණා. Okay. Yes. අන්තිම මොහොතේ තමයි ගොඩක් අය ඒක කරලා තිබුණේ. ඊයේ රෑ තමයි ගොඩක් අය ඒක සබ්මිට් කරේ. right? පුතේ පුළුවන් ඉක්මනට ඔයගොල්ලෝ online evaluation එක සබ්මිට් කරනවා නම් හොඳයි. මොකද ඒක මාක් කරලා ඔයගලන්ට ෆීඩ්බැක් එකක් දෙන්න මට වෙලාව තියෙන්න ඕනේ. පැහැදිලිද? ඒ හින්දා පුතේ මම උගන්වලා ඉවර වුණාට පස්සේ ඔයගලන්ට දවස් කීපයක් තියෙනවා ඒ දේවල් කරන්න. එතකොට කියන දවසට ඒක සබ්මිට් කරන්න. හරිද? අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා. එහෙම වුණොත් මට මාක් කරගන්න වෙලාව මදි වෙනවා. දැන් අද මට ඔක්කොගෙම ලකුණු රිලීස් කරගන්න බැරි වුණා හේතුව තව කීපයක් තියෙනවා බලන්න. එකින් එක බලන්න ඕනේනේ. එතකොට හෙට දවස් ඇතුළත මම ඒ ඔක්කොම ඔයාලගේ ෆීඩ්බැක් එක රිලීස් කරනවා. right? හැම කෙනෙක්ගෙම එකපාර ෆීඩ්බැක් එක රිලීස් කරනවා. ඒ හින්දා හෙට දවස් ඇතුළත මම ඒක කරනවා. අනිත් දවසේ දෙන වෙලාවට හරියට වැඩේ කරන්න. right? okay. හරි පුතේ. දැන් මට ඔයාලට කියන්න විශේෂ කාරණයක් තියෙනවා. දැන් අපි මේ කරන්නේ ලොකු වැඩක්. මාස 3ක් ඇතුළත කොහොම හරි O level exam එක O level English exam එක සෑහෙන හොඳට පාස් වෙන්න ඕනේ. එතකොට පුතේ අපි මෙතන කවුරුත් හැමදේම 100%ක් දැනගෙන එන අය නෑ. අපි එන්නේ ඉගෙන ගන්න. අපි එන්නේ වැඩ කරන්න. එතකොට ඔයාලා මාත් එක්ක අඩුම ගානේ chat එකෙන් හරි රෙස්පොන්ඩ් කරන්න ඕනි පුතේ. තේරෙන්නේ නැති දෙයක් තියෙනවනම් chat එකෙන් හරි අහන්න. මිස් මේක තේරෙන්නේ නැහැ. ආපහු කියලා දෙන්න කියලා. පැහැදිලිද? එහෙම නැතුව මම විතරක් කතා කරොත් ඒක එච්චර සාර්ථක නෑ දරුවනේ. මොකද මට ඕනේ ඔයාලට තියෙන ගැටලු निराකරණය කරලා ඔයාලව විභාගයට සූදානම් කරන්න. ඒ හින්දා අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම ටීචර්ත් එක්ක ඒ ගනුදෙනුව තියාගන්න. එකම දේ 10 සැරයක් ඇහුවත් බනින්නේ නෑ මම. එහෙම වෙන්නේ නෑ. ඔයාලට තේරෙන්නේ නැති දෙයක් නම් අනිවාර්යෙන්ම අහන්න ඕනේ. right. එක දුවෙක්ට මම කිව්වා මම අද ක්ලාස් එකෙන් පස්සේ එයාට කෝල් එකක් ගන්නම් කියලා. ඒ දරුවා ඉන්නවා නම් මට මෙසේජ් එකක් තියලා තියන්න. මොකද මට ඔයාගේ නම්බර් එක සේව් වෙලා නැහැ මගේ ෆෝන් එකේ. එතකොට මට ඔයාට කෝල් එකක් ගන්න ඒ නම්බර් එක අවශ්‍යයි. මම හිතන්නේ අර නර්සරි ටීචර්. පුතේ මට මෙසේජ් එකක් දාලා තියන්න. ඊළඟ කාරණාව දැන් අපි question number 5 ගිය සතියේ ප්‍රැක්ටිස් කරා. දැන් අද අපි question number 6 එක ඒ කියන්නේ notices ලියන විදිය ගැන කතා කරනවා. අපි අද ඒක ගොඩක් notices ලියලා ප්‍රැක්ටිස් කරවලා අපි ඒක කරන්න යනවා. එතකොට මේ වගේ දවසින් දවස අපි එකින් එක ලොකු ප්‍රශ්න කතා කරනවා. එතකොට මගේ plan එක තියෙන්නේ ලබන සතියේ පුතේ ලබන සතියේ මම ඔයගලන්ට writing techniques කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. writing techniques කියන්නේ මොනවාද? writing technique එකක් කියන්නේ දැන් හිතමුකෝ ඔයාලට රචනාවක් ලියන්න තියෙනවා කියලා. right? ඔව් රචනාවක් ලියන්න තියෙනවා කියලා. දැන් ওই රචනාවේ අනිවාර්යයෙන්ම අපි මේන්ටේන් කරන්න ඕනේ වචන ප්‍රමාණයක් තියෙනවා. නේද? එතකොට ඒ වචන ප්‍රමාණයට වැඩියෙන් යන්නත් බෑ. ඒ වචන ප්‍රමාණයට අඩුවෙන් ලියලත් හරියන්නේ නැහැ. ඒ වගේම අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ. ගොඩක් වෙලාවට ප්‍රශ්න පත්‍රේ මොනවා ඇහුවත් මම ලියන්නේ මට ඕන මම ලියන්නේ මම දන්න ටික. එහෙම නැත්නම් මම ලියන්නේ මට ඕන ටික කියලානේ නේද? අපි ගොඩක් වෙලාවට උත්තර ලියන්නේ. එතකොට එහෙම හරියන්නේ නැහැ.
එහෙනම් හරියට අහන ප්‍රශ්නේ ඇනලයිස් කරලා කොහොමද අපි උත්තර ලියන්නේ? රයිටින් ටෙක්නික්ස් කියන්නේ අන්න ඒවා. එතකොට ලබන සතියේ මම අන්න ඒක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට පෙරහුරුවක් විදිහට තමයි රීඩින් ටෙක්නික් එකක් එක්ක ගිය සතියේ රීඩින් ප්‍රශ්නයක් කරා සහ අද WH question words කලින් ඉගෙනගෙන ඊට පස්සේ අපි රයිටින් පොඩි ප්‍රශ්නයක් කතා කරන්න යනවා. රයිටින් පොඩි ප්‍රශ්නයක් කියන්නේ ඒක පොඩිමත් නෑ. නෝටිස් එක ලියන හැටි අපි කතා කරන්න යනවා දරුවනේ. හොඳයි. එතකොට දැන් ගිය සතියේ අදයි ඔයාලට අවස්ථාව තිබුණා මේ පන්ති ඔයාලට ගැලපෙනවද? නැත්නම් ටීචර් උගන්වන දේ ඔයාලට තේරෙනවද? මේක තව දුරටත් දිගටම කරගෙන යනවද කියන කාරණාව තේරුම් ගන්න. එතකොට මේ සති දෙක ඔයාලට එහෙම ජොයින් වෙන්න පුළුවන්කම ලැබුණා. රයිට්? එතකොට මේ මතක් කිරීම දරුවනේ රෙජිස්ට්‍රේෂන් ෆෝම් එක ෆිල් කරපු නැති අයටයි ඊළඟට 3 වෙනි වීක් එකේ ඉඳන් මම මතක් කරා ඔයාලට පේමන්ට් එකක් කරන්න තියෙනවා පොඩි පේමන්ට් එකක් රුපියල් 1500ක් විතර පේමන්ට් එකක්. ඒ පේමන්ට් එක කරලා කොහොමද ස්ලිප් එක ඇඩ්මින්ට ලබා දෙන්නේ කියලා ඒ ඔක්කොම කරුණු ටික ඇඩ්මින් ඔයගලගේ ගෲප් එකට දානවා. රයිට්? ඒ විදිහට ඒක ෆලෝ කරන්න. ඊට පස්සේ ඒ පේමන්ට් එක කරන කට්ටියව අපි වෙනම ගෲප් එකකට ඇඩ් කරනවා. ඊට පස්සේ ඊතුරු ඔක්කොම දේවල් කමියුනිකේෂන් සිද්ධ වෙන්නේ ඒ ගෲප් එකේ. ඒ හින්දා දරුවනේ ඒක හරියට කරගන්න. රයිට්? මොකද එතකොට තමයි මම හරි කවුන්ට් එකක් ගන්නෙ මෙතනින් එහාට මාත් එක්ක කී දෙනෙක් වැඩ කරනවද කියලා. එතකොට සමහර දරුවෝ ඉන්නවා ඒගොල්ලන්ට මේ ක්ලාස් එක තියෙන වෙලාවට වැඩ කරගන්න බෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඔෆිස් හරි මොකක් හරි එහෙම දෙයක් නැත්නම් වෙන ක්ලාස් එකක් හරි. එතකොට ඒගොල්ලෝ මාත් එක්ක සම්බන්ධ වෙන්නේ රෙකෝඩින් එක බලලා. රෙකෝඩින් එක බලලා ඉවැලුවේෂන් එක කරලා සබ්මිට් කරන දරුවන්ට මම මේ කියන්නේ පුතේ දැන් ඔයාලා මේ රෙකෝඩින් එක බලනවානේ. එහෙම වුණොත් මේ කියන විදිහට ඒ පේමන්ට්ස් කරන ඒවා කරලා ඇඩ්මින්ට ඒ ස්ලිප් එක එවන්න WhatsApp එකට. එතකොට ඒ දේවල් එයා කියයි. එයා ඔයගලන්ට මෙසේජ් එකක් දායි group එකට. අපිට පුළුවන් ඊට පස්සේ එතනින් එහාට වැඩ ටික කරගෙන යන්න. රයිට්? ඒ ටික තමයි මට ඔයාලට දෙන්න තිබිච්ච මෙසේජස් ටික. හොඳයි. දැන් අද අපි මුලින්ම yes පොඩි දෙයක් ඉගෙන ගන්න යනවා. හැබැයි මේකට නම් මට ඔයගලන්ගේ උත්තර ඕනේ. කටින් උත්තර දුන්නේ නැතත් අනිවාර්යයෙන්ම ඔයගලන්ගේ chat එකේ type කරලා හරි මට උත්තර ඕනේ. හරිද? දරුවනේ ඔයාලා දන්නවද අපි ප්‍රශ්න අහන්න වචන වගයක් පාවිච්චි කරනවා ඉංග්‍රීසි භාෂාවෙන්. We use some words, we call them WH question words. We use WH question words to ask questions in English language. Right. Why do we call them WH question words? ඇයි මේවට WH question words කියලා කියන්නේ? කාටද කියන්න පුළුවන්? හරි උත්තරද වැරදි උත්තරද කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයාලා මාත් එක්ක සම්බන්ධ වෙන එකයි මට වැදගත්. chat එකේ type කරන්න පුළුවන්ද නැත්නම් mic එක unmute කරලා කිව්වොත් ගොඩක් හොඳයි. මම ඒකට ගොඩක් කැමතියි. මගේ පුතාලා මට උත්තර දෙනවා නම් කාටද පුළුවන් කියන්න? මොනවාද මේ WH question words කියලා කියන්නේ? Dihen, how about you? Chamodya, Netmi, Omika, Vanushi. නේද පුතේ? Yes. මොකද වෙන්නේ? දන්නවද මොනවද WH question words කියන්නේ කියලා? ඒක හරිම ලේසි දෙයක්. Very good. Well done. All of these question words are starting with W, O, and H. Yes, good. මේ හැම question word එකක්ම පුතේ පටන් ගන්නේ WH කියන අකුරු දෙකෙන්. එහෙම නැත්තම් ඔව් නෙත්නේ. Very good. How? එහෙම නැත්තම් ඒවා ඒ වචනේ ඇතුලේ WH තියෙනවා. එක්ක ගොඩක්ම තියෙන්නේ පටන් ගන්නකොටම WH වලින් පටන් ගන්න. ඒක තමයි ඒවට WH question words කියලා කියන්නේ. ඔය දැන් how වගේ ප්‍රශ්නයක් වුණොත් H එක තැනක W එක තව තැනක ඒ වචනේ ඇතුලේ ඔය අකුරු දෙක තියෙනවා.
right? දැන් මම ඔයගලන්ට එක්ක කතා කරන්න යනවා මෙන්න මේ වචන ටික ගැන. ඉන්නකෝ මම ෂෙයා කරන්න. හරිද? මගේ පුතේ පේනවද මේ වචන ටික? Can you see my screen? Everyone? I hope you can. Yes. Okay. Right. දැන් අපි මේවා එකින් එක බලමු. දැන් ඔයගොල්ලෝ හිතනවා ඇති ටීචර් මොනවද මේ කරන්නේ? අද notices නේද කියලා දෙනවා කිව්වේ. එහෙනම් ඇයි මේක කරන්නේ? හේතුවක් ඇතුව. right? මේ වචන ටික ඕනේ අපිට notice එක හදාගන්න. ඒකයි මම මේවා මේ විදිහට ඔයගලන්ට එක්ක අද සාකච්ඡා කරන්නේ. හරි. මේ එකින් එක අපි බලමු මොනවද මේකේ තේරුම කියලා. What? Can anyone say මොකද්ද පුතේ තේරුම? What? What කියන්නේ මොකද්ද? what කියන්නේ මොකද්ද? Very good. What කියන්නේ මොකක්ද? Where? Where? Where are you going? Where did you go? Where? කොහෙද? Good Shehan. Thank you. කොහෙද? Right. Where කියන්නේ කොහෙද? මම කැමතියි ඔයාලගේ notebook එකේ ඔයගොල්ලෝ මේවා ලියා ගන්නවා නම් දරුවනේ. What? කුමක්ද? නැත්නම් මොකක්ද? Where? කොහෙද? Right. Number 3. When? W-H-E-N. When? මොකක්ද මේ when කියන්නේ? let me. Very good. කවදාද? Right. තව එක තේරුමක් තියෙනවා. When? කවදාද හරි? net me හරියටම හරි. තව එකක් තියෙනවා. දැන් හිතන්නකෝ. Okay, today we have our class. When does the teacher start the class? When does the teacher start the class? When? මොකක්ද මේ මං අහුවේ? දැන් අද කියලා දන්නවා. එහෙනම් කවදද කියන්න බෑ. When does the teacher start the class? කීයටද? At what time? At what time වෙනුවටත් අපිට when කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. ඒක මතක තියාගන්න. when කියලා අහුවම කවදද? එහෙම නැත්නම් කීයටද? ඔය දෙකම හරි. හරිද? Okay. ඊළඟට why? ඒක නම් අපි හැමෝම දන්නවා. Why? Why means ඇයි. Very good. Let me. Well done. ඇයි. why කියලා අහන්නේ ඇයි. ඊළඟට WHO. Who? Who? මොකක්ද ඒකේ තේරුම? Good. Very good. Shehan, let me. Thank you. Who? කවුද? Who is that man? Who is your teacher? Right? Who is that boy over there? කවුද? ඊළඟට whose? Sorry. Whom? W-H-O-M. Whom? Whom? බකමූණගේ සද්දෙද? Whom? මොකක්ද? Whom? ඔව් හරි ෂෙහන්. කාටද? තව එකක් තියෙනවා. චමෝද්‍යා very good. තව එකක් තියෙනවා. කාටද? කාවද? ඔය දෙකම හරි. කාටද? කාවද? මේ දෙකම ලියා ගන්න. කාටද? කාවද? Whom do you want to speak? කාටද ඔයාට කතා කරන්න ඕනේ? Whom do you want to meet? කාවද ඔයාට මුණ ගැහෙන්න ඕනේ? Right? Who? කාටද? කාවද? ඊළඟට whose? W-H-O-S-E. Whose? Whose නෙමෙයි. Whose? Whose? So I'm happy that you guys are very good. Viraj? Yes. Viraj, itu parak kunada? Whose? Kageda. Kageda. Whose this bag? Whose this bag? Whose this pencil?
who's that phone කාගේද whose ඊළඟට ඔන්න දන්න වචනයක් how how are you how කොහොමද very good කොහොමද how are you how is it how is everything how is your class going on how කොහොමද right හරි මගේ දරුවනේ දැන් අපි වචන කීපයක් ඉගෙන ගත්තා what කුමක්ද where කොහෙද when කවදද එහෙම නැත්නම් කීයටද ඊළඟට why hey who කවුද whom කාටද කාවද whose කාගේද how කොහොමද කෙසේද right අපි යනවා ඊළඟ එකට which කාටද පුළුවන් කියන්නේ which හරි ඔන්න දැන් මම අහන්නම් ප්‍රශ්නයක් yes කුමන කොයි එකද very good හිතන්නකෝ මෙහෙම මම කියනවා විරාජ් give me the book කියලා කියනවා විරාජ් මට පොත දෙන්න දැන් විරාජ් දන්නේ නැහනේ මම මොන පොතද ඉල්ලන්නේ කියලා විරාජ් මගෙන් අහනවා miss which book miss කොයි පොතද කුමන එකද which හොඳට මතක තියාගන්න මගේ දරුවනේ ඔය which කියන වචනේ what කියන වචනේත් එක්ක රිප්ලේස් කරන්න පුළුවන් what color is your shoe or else which color is your shoe මොන පාටද කොයි පාටද ඔය දෙක ළඟින් යනවා what වෙනුවට which ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා ඒක පොඩ්ඩක් නෝට් ඩවුන් කරගන්න රතු පාට පැන්සලෙන් හරි okay ඊළඟට how many and how much how many ඉස්සෙල්ලාම අපි බලමු මොකක්ද how many කියන්නේ කියලා how many how many how much මම කියලා දෙන්නම් පොඩි දෙයක් මගේ දරුවනේ හොඳට අහගන්න right පුතේ වචන දෙකක් තියෙනවා how many and how much how many කියලා කියන්නේ ඔයාලා දන්නවද countable nouns සහ uncountable nouns කියලා જાති දෙකක් තියෙනවා ඉස්සෙල්ලා මට ඒක කියන්නකෝ දන්නවද කියලා දන්නවනම් thumbs up එකක් දාන්න ටක් කරලා දාන්න ලොකු වෙලාවක් නැහැනේ අපිට countable සහ uncountable විරාජ් දන්නවා තව කවුද දන්නේ සඳමාල් දන්නවා very good එච්චරද හරි අහගන්නකෝ මම කියලා දෙන්න පුතේ countable කියන්නේ ගණන් කළ හැකි අපිට ගණන් කරන්න පුළුවන් නම් මොනවද අපිට ගණන් කරන්න පුළුවන් 1 2 3 කියලා යුනිට්ස් ගණන් කරන්න පුළුවන් නම් බලන්නකෝ දැන් මම ඇහුවොත් පොත් ඔයගලන් ගාව තියෙන පොත් ගණන් කරන්න පුළුවන් නේද 1 2 කියලා ගණන් කරන්න පුළුවන් එතකොට තව මොනවාද අපි ගාව තියෙන pen pencil වතුර වීදුරු වතුර නෙමෙයි වතුර වීදුරු අපිට 1 2 3 කියලා ගණන් කරන්න පුළුවන් යුනිට්ස් තියෙන ඒවට අපි කියනවා countable nouns countable ගැනිය හැකි right එහෙම නැතුව ගණන් කරන්න බැරි නාම පද තියෙනවනේ පුතේ වතුර හුළඟ ආලෝකය මේවා අපිට ගණන් කරන්න බෑ නේ ඇයි මුදල් කිව්වොත් ඒක ගණන් කරන්න බැරි නාම පදයක් හැටියට තමයි ගන්න uncountable noun එකක් හැටියට ඕක 100 කොල කිව්වොත් 100 rupees notes කිව්වොත් ඒක ගණන් කරන්න පුළුවන් 100 කොල කීයක් තියෙනවද මෙතන yes you can හැබැයි සමස්තයක් විදියට as a whole in general money is considered as an uncountable noun do you get me මාව කියන එක පැහැදිලිද පුතාලට තා මොනවාද මට mass nouns එහෙම නැත්නම් uncountable nouns කීපයක් කියන්න බලන්න මගේ දරුවෝ
මයික් එක ඔන් කරලා කිව්වත් කමන්නේ මම හරි කැමති මාත් එක්ක එහෙම කතා කරනවා නම් එහෙම බැරි නම් අඩු ගානේ chat එකේ හරි දාන්න. uncountable nouns මොනවද මගේ පුතාලා දාන්න. Stars, very good. Hair, very good. Water, nice. ශෙහාන් sea කියලා කියන්න බෑ. හරිද? මුහුදවල් අපිට ගණන් කරන්න පුළුවන් ඇට්ලන්ටික් සාගරය එකක්, ඉන්දියන් සාගරය එකක්. එතකොට අපිට එහෙම නම් වශයෙන් ගණන් කරන්න පුළුවන්. හැබැයි water කියලා කිව්වොත් පුතේ වතුර ගණන් කරන්න බෑ. වතුර බින්දු ගණන් කරන්න පුළුවන්. drops ගණන් කරන්න පුළුවන්. 5 drops, 10 drops. නැත්නම් වතුර වීදුරු 5 glasses, 10 glasses. වතුර බෝතල් 1 bottle, 2 bottle. Yes. But generally water no. Right? Water, sugar, hair, butter, oil, milk. මේවා uncountable nouns. දැන් මගේ දරුවෝ countable nouns මොනවද? uncountable nouns මොනවද කියලා ඔයගොල්ලෝ දන්නවා. පැහැදිලිද? thumbs up එකක් දෙන්න. පැහැදිලි නම් මොනවද countables මොනවද uncountables? පැහැදිලි නම් thumbs up එකක් දාන්න එක්කෙනෙක් හරි. Good. Thank you Viraj. Very supportive. Thank you. Right. Thank you Shahan. Yes, very nice. Virajට Shahanට විතරද තේරුනේ? Thank you Shamodya. Thank you. Very nice. Hari, මගේ දරුවනේ. Getting back to the previous lesson. So, how many කියලා කියන්නේ පුතේ අපිට ගණන් කරන්න පුළුවන් දේවල් වලට. How many chairs are there in my class? How many students are there in my class? Or how many books are there in my cupboard? Like that. How much කියලා කියන්නේ? How much කියලා කියන්නේ? අන්න uncountable දේවල් වලට. දැන් අපි සල්ලි ගැන අහද්දිත් අපි කෙනෙක්ගෙන් අහනවා නේද? How much is this? How much is your t-shirt? How much is this cap? අපි එහෙම අහනවා. Right? ඒ වගේම තමයි හිතන්නකෝ. අපිට තව අහන්න පුළුවන් හැඟීම් ගැන කතා කරද්දී. දැන් අම්මගෙන් හරි තාත්තගෙන් හරි අහලා තියෙනවද කවදා හරි අම්මේ? How much do you love me? අම්මා මට කොච්චර ආදරේද? අහලා නැද්ද? අම්මගෙන් නිකමටවත් අහලා තියෙනවද? අම්මේ how many do you love me කියලා? ආදරේ ගණන් කරන්න බෑනේ 1 2 3යි කියලා නේද? ඒ වගේම තමයි. How much angry are you? මාත් එක්ක කොච්චර තරහද ඔයා? How much hungry are you? කියන්නේ අර කතාවට යකෙක් කන්න බඩගිනි කියලා. පුතේ හැඟීම් ගණන් කරන්න බෑ. So with emotions and also with uncountable nouns, with money, we use how much. හිතනවා අපිට පැහැදිලි කියලා ඔයගලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ආයේ කිසිම ප්‍රශ්නයක් නැහැ chat එකේ හරි මගෙන් අහන්න. Okay. Here. Yes. How much? How many? ඒ දෙකම හරි. How far? What does it mean? How far? How far? කො බලන්න. කවුද දන්නේ? How far? කැමති කවුරු හරි මට උත්තර දෙනවා නම් yes. හරියට හරි පුතේ. විරාජ් කොපමණ දුරද? කොච්චර දුරද? How far is it from your school to home? How far is it your school from the bus stop? කොපමණ දුරද? Right? කොපමණ දුරද? මගේ පුතේ ලියා ගන්න. How far? කොපමණ දුරද? How long? පුතේ how long? දැන් ඔන්න ලොකු ගැරන්ඩියක් එනවා. හරිද? ඔයාලට අහන්න පුළුවන්ද how long කියලා? එහෙම ඇහුවද? ඌ කොච්චර දිගයිද කියලා දාන්නේ. මොකද්ද මේ how long කියන එකේ තේරුම? මොකද්ද මේ how long කියන එකේ තේරුම? How long does the teacher take for the class? How long does it take for you to go home from the class? How long do you stay at school? මොකද්ද? How long? දැන් කියන්න බලන්න. Very good.
කොච්චර කාලයක්ද? මගේ පුතේ let me how far කියන්නේ දුර. how far කියන්නේ දුර. ඒක පටලව ගන්න එපා පුතේ. how far කියන්නේ දුර. how long කියන්නේ කොච්චර කාලයක් යනවද? how long කොච්චර කාලයක් යනවද? how long does it take for you to go home? ඔයාට ගෙදරට යන්න කොච්චර වෙලා යනවද? how long does your teacher take for this class? teacher මේ පන්තියට කොච්චර වෙලාවක් ගන්නවද? how long do you stay at school? ඉස්කෝලේ ඔයා කොච්චර වෙලා ඉන්නවද? how long? right? how long? ඊළඟට how often? මේක often කියලා ගොඩක් අය කියනවා මගේ පුතේ. often කියලා වචනයක් නැහැ. හරිද? ඒක වැරදි උච්චාරණ විදිහක්. ඒක it's a wrong pronunciation. how often මිසක් often කියලා එකක් නැහැ. often o f n. එතකොට f හල් f අකුරයි හල් නයන්නයි. often how often, right? okay, how often මොකක් ගැනද මේ කතා කරන්නේ? how often do you have class? very good. කොපමණ වාරයක්ද? how often do you have class? once a week. how often do you go to school? every day. how often do you drink tea? maybe 2 times a day. කොපමණ වාරයක්ද? කොපමණ වාරයක්ද? පුතාලා පැහැදිලිද? කාට හරි මෙතනට වෙනකම් මම කතා කරපු දේවල් සම්බන්ධව ගැටලු තියෙනවද? එහෙමනම් ටක් කාලා මට කියන්න බලන්න. ගැටලු නැත්තම් ඔයගොල්ලෝ දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා. thumbs up එකක් දාන්න. එතකොට මම දන්නවා හරි. මෙතනට වෙනකම් clear. any doubts? ප්‍රශ්න තියෙනවද? මෙතනට වෙනකම්? no response? thank you Netmi. හරි හොඳයි ඔයා. thank you පුතේ. yes. තේරුණා කියලා තියෙනවා. චමෝද්‍යා how many කියන්නේ මොකක්ද? හරි පුතේ. අපි මෙහෙම අහමු. how many කියලා කියන්නේ ගණන් කරන්න පුළුවන් දේවල් කීයක් තියෙනවද කියලා අහන්න පාවිච්චි කරන ප්‍රශ්නේ. how many pens do you have? how many pens do you have? how many books do you have? how many chairs do we have in the class? හොඳට මතක තියාගන්න. චමෝද්‍යා නේද මගෙන් ප්‍රශ්නයක් අහුවේ පුතේ? චමෝද්‍යාද නෙත්මිද මට මතක නැහැ. right. අපේ චමෝද්‍යා. චමෝද්‍යා මෙහෙමයි පුතේ. how many කියලා කියන්නේ ගණන් කරන්න පුළුවන් දේවල් කීයක් තියෙනවද කියලා අහද්දී. how much කියන්නේ ගණන් කරන්න බැරි දේවල් සහ හැඟීම් ගැන කතා කරද්දී කොච්චරක් තියෙනවද කියලා අහද්දී. මගේ පුතාට පැහැදිලිද චමෝද්‍යා? you got it? good girl. right. ඊළඟ එක how old? then how old are you කියලා අහනවා නේද? ඔය එක වසරේ ඉඳන් කට්ටිය අපෙන් අහනවා නේද? what is your name? how old are you? මොකද්ද මේ how old කියන්නේ? old කියන්නේ පරණනේ. එතකොට ඔයා කොච්චර පරණයිද කියලා දහන්නේ. how old කියන්නේ මොකද්ද? very good. වයස කීයද? වයස කීයද? හැබැයි දැන් හිම හිතන්නකෝ. ඔන්නගොල්ලෝ යනවා පරණ බිල්ඩින් එකක් බලන්න. මේ බිල්ඩින් එක කොච්චර පරණයිද කියලා අහනවා. එතකොට ඉතින් how old is this කියලා අහන්න පුළුවන්. මේක කොච්චර පරණයිද? හැබැයි අපි මිනිස්සෙක්ගෙන් අහද්දී ඒකේ තේරුම ඔයා කොච්චර පරණයිද කියන එක නෙමෙයි. ඔයාට වයස කීයද කියන එක. පැහැදිලිද? මම හිතනවා ඔයගලන්ට WH question words ගැන හොඳ අවබෝධයක් ආවා කියලා. right? I hope you understood. හරි. එහෙමනම් මම දැන් මෙතනින් WH question words කතාව ඉවර කරනවා. මොකද අපිට තව ගොඩක් දේවල් තියෙනවානේ කරන්න. මෙතන දැන් ඉස්සලා අපේ දරුවෙක් ප්‍රශ්නයක් ඇහුවනේ. කවුද අපේ චමෝද්‍යා? ඒ වගේ. පුතාලට ප්‍රශ්න තියෙනවා නම් මේ වෙනකොට කරපු දේවල් ගැන ටක් ගාලා අහන්න.
මොකද මම දැන් මේක මෙතනින් ඉවර කරලා notices වලට යන්න හදන්නේ. එහෙනම් ඉක්මන් කරන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් ටක් ගාලා අහන්න. හරිද? ප්‍රශ්න නැද්ද? ඕකේ. එහෙනම් අපි යමු අපේ ඊළඟ වැඩේට. right. දැන් ගන්න බලන්න මම ඕගලන්ට දීලා තිබුණු ටියුට් එක. ටියුට් එක කියන්නේ day 2 ටියුට් එක. Did you download? ඔයගොල්ලෝ download කරගත්තද? day 2 ටියුට් එක download කරගත්තද? very good. ඉතින් හොඳ ළමයා. ඒක print එකකුත් ගත්තද? කට්ටියම මම හිතනවා print එකක් අරගෙන ඇති කියලා. very good. තාම හොඳයි. හරි පුතේ. එහෙනම් අපි පටන් ගමු. ඔන්න මම දැන් ෂෙයා කරන්න යන්නේ. හරිද? මගේ දරුවනේ පේනව නේද ඔයගලන්ට? පුතාලට පැහැදිලිද ටීචර්ගේ ස්ක්‍රීන් එක පැහැදිලිද? right. Question number 1. Here, you received the following note. මොකද්ද මේ? You received the following note. මොකද්ද අපිට ඉස්සෙල්ලම දැන් මේ ලියන්න තියෙන්නේ? මේ notice එකක්ද? මේ තියෙන්නේ note එකක්. note එකක් කියන්නේ SMS එකක් වගේ දෙයක්. හැබැයි හොඳට මතක තියාගන්න SMS language එක නම් මේකෙදි පාවිච්චි කරන්න බෑ. මොකද්ද SMS language එක කියලා මං කියන්නේ? අර ඔයගොල්ලෝ මෙන්න මෙහෙම ඒවා ලියනවා නේද? YouTube. ඔහොම ඒවා ලියනවා නේද? තාම මොනවද ලියන්න පුළුවන්? මෙන්න මෙහෙම ලියනවා නේද? GM ලියන්න බෑ. හරි? SMS language කියලා කිව්වට ඕවයින් නම් අපිට වැඩක් ගන්න බෑ. හරිද? right. පුතේ මෙහෙම එකක් ලියද්දී ඉස්සෙල්ලම කරන්න ඕනේ ප්‍රශ්නේ හොඳට කියවලා ඇනලයිස් කරගන්න ඕනේ. ප්‍රශ්නේ හොඳට කියවලා ඇනලයිස් කරගන්න ඕනේ. දැන් අපි යන්නේ අන්න ඒ වැඩේ කරන්න. හැමෝම ගන්න අර මං කිව්වේ රතු පාට පැන්සලක් තියාගන්න කියලා. එහෙම නැත්නම් highlight එකක්, එහෙම නැත්නම් පෑනක් ගන්න. See, now you received the following note. මොනවාද ඔයාලට හම්බ වෙලා තියෙන්නේ? note එකක්. From your friend Mevan. Mevan තමයි ඕගලන්ට note එක එවලා තියෙන්නේ. ඔයාට note එක එවලා තියෙන්නේ. Dear friend, මේ බලන්න මේ note එක ලියද්දී මෙතන කමා එකක් දාලා තියෙනවා. හරියටම ලියුමක වගේ මේක අනිවාර්යයි. පැහැදිලිද? මේ කමා එක නැත්තම් ඔයාට ලකුණු කැපෙනවා. හොඳට මතක තියාගන්න. හරි? Dear friend, we are moving to a new house. එයා අලුත් ගෙදරකට යනවලු. I need you. Please meet me. මෙතන කාරණා තුනක් තියෙනවා. 1 2 3. පළවෙනි කාරණාව තමයි එයා අලුත් ගෙදරකට යනවා. We are moving to a new house. දෙවෙනි එක තමයි එයා කියනවා I need you. මට ඔයාගේ උදව් ඕනේ. මට ඔයාගේ උදව් ඕනේ. තුන්වෙනි එක please meet me. කරුණාකරලා මාව මුණ ගැහෙන්න. මෙවන්. දැන් බලන්න මේකේ note එකේ තියෙන format එක, structure එක. dear friend කියලා පටන් ගන්න තියෙනවා. හැබැයි මේකේ ඡේද 10ක් විතර ලියලා නැහැ. පේලි 2යි. අර ටෙලිග්‍රෑම් එකක් ලියනවා වගේ. හරිම චූටි note එකක්. right? ඒ වගේම යටින් ඔයාගේ ඊටම ආදරණීය මිත්‍රයා ඒ වගේව නැහැ. කෙලින්ම මෙවන්. Mevan's note doesn't tell you
anything much. Right? මෙවන්ගේ note එකේ ඔයාට වැඩි දෙයක් කියලා නැහැ. You need to ask some questions. මෙන්න අපිට කරන්න තියෙන task එකේ පළවෙනි කොටස. Task 1. මොකද්ද? You need to ask them some questions. Write your reply. Task 2. ඔයාගේ reply එක ලියන්න. මෙන්න මේ ප්‍රශ්න ටික අහලා. මොනවද ප්‍රශ්න ටික? මුලින්ම thank for the note. ඒ මනුස්සයා ඔයාට note එකක් එව්වා. ඔයා ඒකට ඉස්සෙල්ලම ස්තුති කරන්න ඕනේ. කොහොමද අපි මේකට ස්තුති කරන ලස්සන වචනයක් කියන්න බලන්න. දැන් අපිට සාමාන්‍යයෙන් කියන්න පුළුවන් මෙහෙම. Thank you so much for your note. ඒක ඉතින් ඉතාමත්ම සාමාන්‍යයි. හැබැයි මෙහෙම I'm happy to hear from you. මොකද්ද? කොහොම සතුටුයි ඔයා ගැන අහන්න ලැබුණාට I appreciate it. මං ඉතාමත්ම අගය කොට සලකනවා නේද? I'm happy to hear from you. I appreciate it. ඔයා මට පොඩි නෝට් එකක් එව්වට මට සතුටුයි. ඊළඟට ask questions about. මෙන්න මේව ගැන ප්‍රශ්න අහන්න. Leaving the old house. පරණගේ අතහැරලා යනවනේ. මොකක් වෙන්න පුළුවන්ද හේතුව? පරණගේ අතහැරලා යන්න මොකක් වෙන්න පුළුවන්ද හේතුව? කවුරු හරි මට මයික් එක ඔන් කරලා කියන්න බලන්න ඇයි ගියක් අතහැරලා යන්නේ සාමාන්‍ය මිනිස්සේ? එකක් රෙන්ට් එක ඉවර වෙන්න පුළුවන්. නේ? රෙන්ට් එක ඉවර වෙන්න පුළුවන්. නැත්නම් තමන් හදාගත්ත ගේ දාලා දුවන්නේ නැහැනේ කවුරුත්. රෙන්ට් එක ඉවර වෙන්න පුළුවන්. තව මොකක්ද? මිනිස්සු තව අලුත් ගෙවල් වලට යනවා නේද? ළමයාට ඉස්කෝලේට ළඟ නම් ගියක් ගන්න පුළුවන්. නැත්නම් තමන්ට අලුත් රස්සාවක් හම්බුනොත් ඒකට ළඟපාතකින් ගෙදරකට යන්න පුළුවන්. එක එක හේතු තියෙන්න පුළුවන්. එහෙනම් දැන් ඔයාගේ යාළුවා මෙවන් සහ ඔයා දෙන්නම ඉස්කෝලේ යන වයසේනේ නේද? Yes, very good. ගෙදර විකුණනවා වෙන්න පුළුවන්. Yes, it could be. Thank you, Shan. Yeah. Right. So we are going to ask. I'm happy to hear from you. I appreciate it. Then එකපාරට අහනවා. Is the rent over? එහෙම අහනවා. නෑ. ඊට අහමු. May I know? May I know කියන්නේ මට දැනගන්න පුළුවන්ද? The reason to move is the rent period over. Is the rent period over? Right? අපි නිකන් එකක් ගමුකෝ. අන්න එහෙම ඔයාලට ලස්සනට question එක අහන්න පුළුවන්. ඊළඟට අහනවා තව අලුත් ගෙදර ගැන ප්‍රශ්නයක් අහන්න. අලුත් ගෙදර ගැන කොහොමද අහන්න පුළුවන්? ඒ ගෙදර ඉඩ තියෙනවද මේකට වඩා? ඒක මේකට වඩා ලොකුද? පොඩිද? එහෙම නැත්නම් ඉස්කෝලේට ළඟද? ඒ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් නේද? කොහොමද අපි අහන්නේ? How is the new home? Is it near to your school? Is it near to your school? තව මොනවද කියන්නේ? Express willingness to meet and give a date. Express
ප්‍රකාශ කරන්න. ඔයා ප්‍රකාශ කරන්න ඕනේ එයාව මුණ ගැහෙන්න ඉතාම කැමතියි කියලා. එහෙනම් අපි කොහොමද කියන්නේ? මෙන්න මෙහෙම කියන්න පුළුවන්. I would කියන එක තමයි I'd කියන්නේ. හරිද? I'd love to meet you. දැන් give a date කියලා තියෙනවානේ. දැන් යාළුවා කිව්වා ඔයාව මීට් වෙන්න ඕනේ කියලා. දැන් ඔයා යාට දිනයක් යෝජනා කරනවා. එතකොට යෝජනා කරනකොට අපි ඒකට ලස්සන වචනයක් පාවිච්චි කරමු. මෙන්න මෙහෙම වගේ නිකන් I'd love to meet you. How about Sunday after 3? after 3 pm කියලා දාමු. හරිද? සාමාන්‍යයෙන් යාළුවා දන්නවා ඔයා එන්නේ නැහැ පාන්දර 3ට. නමුත් එක්සෑම් එකකදී අපිට ඒව මෙන්ෂන් කරන්න ඕනේ. right? I'd love to meet you. How about Sunday after 3 pm? ඊට පස්සේ එයාට ඔය අන්තිමට කියන්න මෙන්න මෙහෙම. right? soon කියලා යටින් ඔයාගේ නම ලියන්න. හරි. මෙතනට වෙනකන් කියලා දුන්නු ඒවා පැහැදිලිද? දරුවනේ කොහොමද මේක ලියන්න කියලා දුන්න විදිය පැහැදිලිද? ප්‍රශ්න තියෙනවද මගේ පුතේ? right. එහෙනම් අපි දැන් ලියමුද? මම විනාඩි 5ක් දෙන්න. මගේ පුතාලා හැමෝම තමන්ගේ පොතේ දැන් ලියන්න ඕනේ ඕක. ඉක්මනට ලියන්න. හොඳ ළමයි වගේ. හකල ලියන්න. විරාජ්, නෙත්මි, ඩිහෙන්, චමෝද්‍යා, ශෙහාන්, thank you very much. නිතරම මට රිප්ලයි කරන එක හරීම උදව්වක් මට ඉස්සරහට වැඩේ කරගෙන යන්න. very good. ඉක්මනට ලියන්න. ලියලා ඉවර නම් ඉක්මනට thumbs up එකක් දාන්න. හිතලා ලියන්නත් පුළුවන්. එහෙම ඉතාමත්ම හොඳයි. එහෙම නැත්නම් ප්‍රැක්ටිස් එකක් විදියට මම මේ දුන්න කරුණුත් එක්ක ලියන්නත් පුළුවන්. විරාජ්, if you can write on your own, well done. එහෙම ලියන්න. කාට හරි හිතලා වෙන ඒවා දාලා ලියන්න අමාරු නම් මගේ උත්තර එක්ක කම්බයින් කරලා ලිව්වත් කමක් නැහැ. පළවෙනි එක නිසා හිතලා ලියන්න පුළුවන් නම් very good. ඔව් පුතේ. ඡේදයක් විදියට පැරග්‍රාෆ් එකක් විදියට ලියන්න. මතක තියාගන්න පැරග්‍රාෆ් එකක් පටන් ගන්න කැපිටල් අකුරෙන් පැරග්‍රාෆ් එක ඉවර වෙද්දී ෆුල් ස්ටොප් තියන්න ඕනේ. හොඳට මතක තියාගන්න. අනිත් එක මම කියන අර්ථයෙන් I යොදනවා නම් I should be capital. okay? මම ලියන්න බලන්න. ලියලා ඉවර නම් thumbs up එකක් දාන්න. මම බලාගෙන ඉන්නේ. පුතේ ඉවරයි නම් මට chat එකේ message එකක් දාන්න done කියලා. එතකොට මට පේනවා. right මම ඇඩ්මින්ට කියනවා WhatsApp group එක ටිකකට ළමයින්ට open කරන්න කියලා. right? නැත්තම් අපි මෙහෙම කරමු. ඔයගලන්ට chat එකටම upload කරන්න පුළුවන්. නෑ හරි. WhatsApp group එක admin ළමයින්ට on කරයි. clear photo එකක් ගහලා WhatsApp group එකට දාන්න. හැබැයි ඊට කලින් හොඳට පේන්න නම ලියන්න. හරිද? ඔයාගේ නම හොඳට පේන්න ලියන්න. ලියලා WhatsApp group එකට upload කරන්න clear photo එකක්. මම බලාගෙන ඉන්නේ. admin please open the group for the students. right Manushi, you can send it Pute.
Write your name clearly and upload. එක එක්කෙනාට තනි feedback එක මම personally එවනවා. So don't worry. මෙතන group එකේ දාන්නේ නැහැ feedback එක. Hey පුතේ. Just deleted. එවන්න group එකට දාන්න. මම personally ඔයගලන්ට feedback එක දෙන්නම්. ඔයගොල්ලෝ group එකට දාන්න. Is it near to your school කියන එක මෙන්න මෙතන තියෙනවා. ඒක දැකලා නැහැ කට්ටිය. Is it near to your school? How about Sunday after? Right. Very good. I received 3. Very good. Chamotya? Nice. Right, මම මේ එකින් එකට ඔයගලන්ට feedback එවනවා. Don't worry. දැන් මම ඔයගලන්ට question එකක් දෙනවා. ඒකට හැමෝම තනියම ලියන්න ඕනේ පොඩි note එකක්. Right? So screen share එක පොඩ්ඩක් නතර කළාට කමක් නැද්ද පුතේ? I'm going to remove the screen share for a moment. I hope it's okay with you. Right. මේක ටග් ගාලා ලියා ගන්න. Right. You will be getting late to come from school today. අද ඔයා ඉස්කෝලෙන් ගෙදර එන්න පරක්කු වෙනවා. But forgot to tell your mom. අම්මට කියන්න අමතක වුණා before she left for work. අම්මා වැඩට යන්න කලින් අම්මට ඒක කියන්න අමතක වුණා. Write a note to be pasted on the fridge. චූටි note එකක් ලියලා fridge එක උඩ අලවලා තියලා යන්න තමයි දැන් හදන්නේ. Include කියන්නේ ඇතුළත් කරන්න මේ කියන දේවල්. මොනවාද? Why are you getting late? ඇයි ඔයා පරක්කු වෙන්නේ? මොකටද පරක්කු වෙන්නේ? At what time will you be coming? ඔය කීයටද ගෙදර එන්නේ? හිතන්නකෝ today you have after school drama practice. That's why you are getting late. නේද? At what time will you be coming? ඔය ගෙදරදී 5 වෙනවා. එහෙම ලියන්න පුළුවන්. With whom are you coming home? ඔය කාත් එක්කද ගෙදර එන්නේ? ඔයාලට කියන්න පුළුවන් නේ ඔයාගේ හොඳම යාළුවගේ අම්මා ගෙනල්ලා ඇරලවනවා. එහෙම නැත්නම් ඔයා ඔයාගේ හොඳම යාළුවත් එක්ක බස් එකේ එනවා. You can say something like that. So use very simple language. වචන 40ත් 50ත් අතර, right? I want you to write this and put the clear photo to the group. Quick. ඉක්මනට ලියන්න පුතේ. වැරදුනාට කමක් නැහැ. බනින්න කවුරුත් නැහැ ඔයගලන්ට. මේ වෙනකොට replies 4ක් හම්බ වෙලා තියෙනවා මට. පුතේ, I am waiting for your answers, huh? Quick. Listen, මගේ පුතාලා පොඩ්ඩක් අහන්න. චුට්ටක් ඔය ලියන වැඩේ නවත්තලා අහන්න. So මෙන්න මෙහෙම එකක් මට දැන් පේන්න තියෙනවා. Right? දරුවනේ, I hope you are listening. දැන් question එකම මගේ පුතේ ආයෙත් ලියන්න බෑ. දැන් මේකේ මිනිත්තු මම පෙන්නන්න. මේක බලන්නකෝ. just දැන් ඔයාගේ යාළුවා මෙවන් කියනවා ඔයාට we are moving to a new house කියන. එතකොට ඔයා එයාට reply එක ලියද්දී පුතේ ඔයාටත් ලියන්න බෑ නේද we are moving to a new house කියලා. we can't write like that. ඒක කියන්න බෑ. අන්න ඒක තමයි මං කිව්වේ ඔයාගෙන් note එකක් ලැබුණට මට සතුටුයි. ඒක appreciate කරනවා. ඊට පස්සේ මෙතන දීලා තියෙන ප්‍රශ්න ටික ඇතුළත් කරන්න කියලා කිව්වේ මම ඒකයි. හරිද?
එතකොට එයාගේ නෝට් එක මගේ පුතාලා ආයෙ ලියන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලගේ ආන්සර් එක විතරක් ලිව්වහම ඇති. ඕකේ? වැඩේ කරන්න ඉක්මනට මම බලාගෙන ඉන්න ඔයගොල්ලෝ ආන්සර්ස් දානකම්. ඊට පස්සේ මම ඔයගොල්ලන්ගේ නෝටිස් එකට යනවා. ඒ හින්දා ටක්කල් මේක දාන්න. මම එක එක්කෙනාට පර්සනලි වොයිස් නෝට් එකක් එක්ක එවනවා ඔයගලන්ගේ වැරදි හදා ගන්න ඕන තැන්. ඕකේ? netmi පුතේ WhatsApp group එකට දාන්න ෆොටෝ එක clear ෆොටෝ එකක් ඔයාගේ නම ලියලා WhatsApp group එකට දාන්න. පුතේ මට 4 දෙනයි රිප්ලයි කරලා තියෙන්නේ. මට හැමෝගෙම රයිට් අප් එක ඕනේ. දැන් දෙකක් ක්ලියර් තියෙනවානේ. ඒ දෙකම මට ඕනේ. එතකොට මම ඔයගලන්ට රිප්ලයි කරනවා ෆීඩ්බැක් එකත් එක්ක. Yes, Netmi and Viraj. Thank you. Viraj පුතේ ඔයාගේ ෆර්ස්ට් එකත් මට එවන්න. Yes, Chamodya received it. Thank you. Dihen, Pute, how about you? Dihen, I didn't receive from you any. Oh, right. Dihen, then can you send it later? පුතාට පුළුවන්ද අම්මාගෙන් ෆෝන් එක හම්බුනාට පස්සේ එවන්න? Right. I'm waiting. You send. Right. දෙකම එවන්න. Okay. Right. Thank you for being very responsive. I'm happy about you all. Right. Now, Putala, listen. Metana, now I have told, see, include these things. Why are you getting late? ඇයි දැන් ඔයා පරක්කු වෙනවා කියලා අම්මට කියද්දි මොකද්ද කියන්න පුළුවන්? You can say I'm getting late today as I have මොනවාද? extra class, basketball practices, මොකක් හරි. එහෙම එකක්. You can say. Right, Chahan, thank you. And then, at what time will you be home? ඔයා කීයටද ගෙදර එන්නේ? So, I'll be home. දැන් විතර කියලා කියනවා නම් මෙන්න මේ වෙලාවට විතර. You can say around. AROUND. Around 5. පහට විතර තමයි මම එන්නේ. I'll be home around 6 o'clock. 6 විතර වෙනකොට තමයි මම එන්නේ. Right? With whom are you coming? I'm coming with my friend කවුද? යාළුවාගේ නම ලියන්න පුළුවන්. And we will take the bus or something like that. අන්තිමට ඔයාගේ නම ලියන්න පුළුවන්. Okay? හරි. මම මේවා එකින් එකට ඔයගලන්ට ෆීඩ්බැක් එක එවන්නම්. හරිද? Right. Then
take the tute. Right. Right. Okay. Now, මගේ දරුවනේ දැන් හැමෝම මෙන්න මේකට හොඳට අවධානය දෙන්න ඕනේ පුතේ. See. දෙවෙනි question එක. අපි question එක analyze කරන්න යන්නේ. දැන් කරන වැඩ ඔක්කොම නවත්තන්න. Right. Here we go. You are the secretary of the Young Photographers Club. බලන්න. ඔයා කවුද? ඔයා තමයි secretary. මොකේද? Young Photographers Club එකේ. Right? එතකොට secretary කියන්නේ ලේකම්. කවුද? ලේකම්. Right? ලේකම් තමයි ඔක්කොම ලියන කියන වැඩ ටික කරන්නේ. එහෙනම් notes එහෙම ඔක්කොම notes notices ඔය ඔක්කොම දාන්නේ ඔය ලේකම් තමයි. හරි? Young Photographers Club තරුණ ඡායාරූප ශිල්පීන්ගේ සංගමය. In your school මේක කොහේ තියෙන ක්ලබ් එකක්ද? ඔයාගේ ඉස්කෝලේ තමයි මේක තියෙන්නේ. And the members ලා have organized an exhibition. මොකද්ද? exhibition එකක්. At the term end. කොයි කාලෙද? term end එකේ. Your teacher wants you to write a notice. මොකද්ද ලියන්න තියෙන්නේ? notice එකක් to be put up on the school notice board inviting the teachers and the students to see the exhibition. ඔන්න දැන් මෙන්න මේ විදියට අන්ඩර්ලයින් කරලා අත්‍යවශ්‍ය කාරණා ටික ඔයාලට සිද්ධ වෙනවා පෙරලා ගන්න. අපි ඔන්න ඕකට තමයි කියන්නේ ඇනලයිස් කරනවා කියලා පුතේ. right? දැන් බලන්න. මම ඉස්සෙල්ලා කියලා දුන්නා ඔයගලන්ට WH question words ටික. පුතේ හැම වෙලේම notice එකක් ලියද්දී මෙන්න මේ කරුණු ටිකට උත්තර ටික හොයාගන්න. කොලේක අයිනකින්, පේපර් එකේම අයිනකින් ලියා ගන්න. මුලින්ම what මොකද්ද තියෙන්නේ? ඊළඟට why ඒක සංවිධානය කරන අරමුණ මොකක්ද? 3 who කවුද සංවිධානය කරන්නේ? where කොහෙද සංවිධානය කරන්නේ? when කාටද සංවිධානය කරන්නේ? sorry කවදද සංවිධානය කරන්නේ? කාටද සංවිධානය කරන්නේ? ඒ කියන්නේ කාටද ඉන්වයිට් කරන්න ඕනේ? number 4 5 6 දැන් බලමු. what මොකක්ද මේ තියෙන්නේ? කො මට chat එකේ දාන්න බලන්න. what කියන ප්‍රශ්නෙට උත්තරේ හරියට හොයාගත්ත කවුරු හරි ඉන්නවනම් chat එකේ දාන්න ටක්ක. what මට දාන්න. what කියන එකට උත්තරේ හොයාගත්ත දරුවෙක් ඉන්නවා නම් දැන් මොකද්ද තියෙන්නේ? කො you are the secretary of young very good. An exhibition. You are the secretary of the Young Photographers Club in your school. The members have organized an exhibition. මෙන්න මෙතන තියෙනවා exhibition එකක් තියෙන්නේ. අන්න ඒක තමයි number 1. exhibition. So it is number 1. Why? ඇයි මේක කරන්න කියලා මෙතන දීලා නැහැ. ඒ හින්දා අපිට ඒක අවශ්‍ය නැහැ. Who is doing පුතේ? Who is doing? කවුද? Who is doing this? මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න. Who is doing this? Very good. In school. හරි. හැබැයි කොහෙදනේ පුතේ?
කවුද මේක සංවිධානය කරන්නේ? මේ බලන්නකෝ. young photographers club in your school. ඉස්කෝලේ නෙමෙයි, ඉස්කෝලේ ඉන්න තරුණ ඡායාරූප ශිල්පීන්ගේ සංගමය. ඒකෙත් කියනවා and the members have organized. එහෙනම් කවුද ඇත්තටම මේක organize කරන්නේ? The members of young photographers club of ඔයාගේ ඉස්කෝලේ නම. Our school and the members. පුතේ ස්කූල් විතරක් මදි විරාජ්. මොකේ members ලද? So you have to say මෙන්න මෙහෙම. The members of young photographers club of විද්‍යාලය. right? අන්න ඒක තමයි උත්තරේ number 3 question එකට. right. ඊළඟට number 4 where? where? කොහෙද තියෙන්නේ? දැන් මෙතන ස්පෙસિෆිකලි දීලා නැහැ කොහෙද තියෙන්නේ කියලා. හැබැයි ඔයාට date එක, time එක, venue එක mention කරන්න කියලා තියෙනවා. venue කියන්නේ තියෙන ස්ථානය. ඒගොල්ලෝ දීලා නැති වුණත් ඔයාට සිද්ධ වෙනවා ස්ථානයක් දෙන්න. දැන් මේක ඉස්කෝලේ සංගමයක්නේ. එහෙනම් මේක වෙන කොහෙවත් දාන්න නැහැ. ඒ හින්දා where කියන එකට අපිට ගන්න වෙන්නේ school තමයි. when ඒ කියන්නේ date එකයි time එකයි දෙන්න ඕනේ. දැන් මෙතන කියනවා see at the term end කියලා කියනවා. හැබැයි ඔයාට පුතේ මෙතනට at the term end කියලා දාන්න බැහැ. ඇයි? හේතුව මෙන්න මේ තුන ඉල්ලලා තියෙනවා. එතකොට ඔයාට සිද්ධ වෙනවා date එකකුයි time එකකුයි දෙන්න. පැහැදිලිද? right. දැන් venue එක අපි select කරගත්තා. ඊළඟට whom කාටද invite කරන්නේ? කාටද invite කරන්නේ? කොදාන්න බලන්න. හොයාගත්තා නම් කාටද ඔයා invite කරන්න ඕනේ වගේ notice එකෙන්. විරාජ් let me කාටද invite කරන්නේ? inviting the කාටද invite කරන්න ඕනේ? students and teachers. Very good. So here the answer to number 6. Teachers and the students. Right? තව දෙයක් තියෙනවා. Who is the chief guest? Chief guest කෙනෙක්ව දාන්න ඕනේ. ඊළඟට මෙන්න මේ වගේ ෆොටෝස් තියෙනවා කියලා දාන්න ඕනේ. chief guest කෙනෙක්ව අපි ගමුකෝ කවුද? දැන් art exhibition photography exhibition එකකට ක්‍රීඩකයෙක්ව දෙන්නයි කියලා හිතන්න අමාරුයි නේද? එතකොට famous photographer කෙනෙක්ගේ නමක් දාන්න පුළුවන්. දැන් ඔයාට මේ වෙලාවේ photographer කෙනෙක්ගේ නමක් මතක් වෙන්නේ නැත්නම් Mr. ABC Pereira කියලා හරි දාන්න. කවුරුත් ඕකේ ඇත්ත නැත්ත හොයන්න ඉන්නේ නැහැ. ඔයා හරියට ලියලා තියෙනවා නම්. හරිද? ඊළඟට exhibits කියන්නේ පුතේ ප්‍රදර්ශන භාණ්ඩ. exhibits ප්‍රදර්ශන භාණ්ඩ. මේවා ඔයගලගේ difficult words book එකට යන්න ඕනේ වචන. exhibits photos on wildlife. wildlife කියන්නේ වනජීවීන් සම්බන්ධව. ශාක හෝ සත්ව. ඊළඟට කුරුල්ලෝ. waterfalls
මෙන්න මේවා සම්බන්ධව ෆොටෝස් තමයි තියෙන්නේ. හරිද? දැන් අපි යනවා මේක ලියන්න. හරි. මම ඔයගලන්ට පොඩි මේ ටෙම්ප්ලේට් එකක් දෙන්නම් මේක හොඳට පාඩම් කරගන්න. මේක පාඩම් කරගත්තොත් ඔයගලන්ට අවශ්‍ය කරන කොටස් ටික මේකට පුරවන්න විතරයි තියෙන්නේ. හරිද? ඉන්න මම පෙන්නන්න. right. notice එකක තියෙන්නම ඕනේ වචනයක් තමයි උඩින්ම මොකද්ද? notice කියන වචනේ. මේ තියෙන්නේ. මෙන්න මේක අනිවාර්යෙන්ම තිබිය යුතුයි. right? මේ තියෙන්නේ. අනිවාර්යෙන්ම තිබිය යුතුයි. ඊළඟට what කියලා එකක් තියෙනවනේ මෙතන. විනාඩියක් දෙන්න මට. right. there will be a o n. දැන් blood donation campaign එකක් වගේ එනවා නම් B නේ. එහෙනම් a blood donation campaign. හැබැයි මෙතන මොකක්ද වෙන්නේ? there will be an exhibition organized by the young photographers club. මෙතන ලියන්න ඕනේ of මොන ඉස්කෝලේද කියලා ලියන්න ඕනේ. දැන් මේ to mark කියන ටික දැන් මේ ඇයි කියලා උත්තරේ දාන්න තියෙනවනේ. ඒක දීලා නැති හින්දා ඒ ටික හැමම අයින් කරන්න. අයින් කළා මෙතනින් මේක ඉවර වෙලා it will be held on. ඒ කියන්නේ මේ දැන් මේ ප්‍රශ්න වලට උත්තර හොයාගත්තට පස්සේ මේ කැලේ ටික ෆිල් කරගෙන යන්න තියෙන්නේ. it will be held on. මේ කැලල මතක තියාගන්න. it will be held on. ඔන්න ඩේට් එකක් දෙන්න. අපි දෙමුකෝ නිකන් 30th November 2025. දැන් මෙන්න මේක හොඳට මතක තියාගන්න. පටන් ගන්න වෙලාව විතරක් දෙනවා නම් you can say at. ලියා ගන්න පටන් ගන්න වෙලාව විතරක් දෙනවා නම් at 9 pm. හැබැයි ඔයා පටන් ගන්න වෙලාව සහ ඉවර වෙන වෙලාව දෙකම දෙනවා නම් එහෙනම් ලියන්න ඕන from 9 am to 4 pm. දැන් මෙතන එක්සිබිෂන් එකක් නේ. මේක පටන් ගන්න වෙලාවකුයි ඉවර වෙන වෙලාවකුයි අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ හින්දා මෙතනට හොඳටම ගැලපෙන්නේ from and to. එහෙනම් අපි දානවා from 9:30 am to 3:30 pm. Where? In the school main hall. දැන් මෙතන පේනවද මම ලියලා තියෙනවා special information කියලා. එතකොට මෙතන තමයි දාන්න ඕන අර chief guest ගේ කතාව තව available මොන වගේ exhibits ද කියන එක මෙන්න මෙතනට තමයි දාන්න ඕන. එතකොට ඒකට මෙන්න මෙහෙම ලියුව හැකියි. Mr. A B C Pereira, the well-known photographer, will be the chief guest and there will be එහි තිබේ there will be photos of මොනවාද wildlife, birds and wildlife, birds and තව මොනවද තිබේ?
waterfalls නේද මම මතක විදියට. See? Yes, waterfalls. There will be photos of wildlife, birds, and waterfalls. See? Right. මෙන්න අන්තිම ටික. Whom? කාටද? All the teachers and students are invited. Parents ලට invite කරන්න කිව්වනම් all the parents are invited. පැහැදිලිද? මේක පැහැදිලිද කියන්න මට? මේ structure එක පැහැදිලිද ඔයගලන්ට? තාම පැහැදිලි නැද්ද? පුතාලා මට එක්කෙනෙක් හරි උත්තර දෙන්න. තේරුම් නැත්නම් මම ආයේ තේරුම් කරනවා. ඒ හින්දා තේරුම් නැත්නම් තේරුම් නැහැ කියන්න. මොකද මට බලා ගන්න ඕනේ මෙතනින් ඉස්සරහට යන්න ඔයගලන්ට මේක තේරුණාද නැද්ද කියලා පුතා. හරි. තව ටිකක් කියලා දෙන්නම්. දැන් මම මේක ආයෙ මකනවා. හරිද? මේ ටික මම ආයෙ මකනවා මම ලියපු ටික. ආයෙත් අපි කරමු ආ. මේක හොඳට ඔලුවට දාගන්න ඕනේ. හරිද? හරි. එහෙනම් හොඳට ඉඩ තියලා පුතාලා මෙන්න මේ ස්ට්‍රක්චර් එක ලියා ගන්න ටක් ගාලා පොතේ. හොඳට උත්තර ලියන්න ඉඩ තියලා මේ ස්ට්‍රක්චර් එක ටක් ගාලා පොතේ ලියා ගන්න. මෙන්න මෙතන ස්පෙෂල් ඉන්ෆර්මේෂන් කියන එකට රූල් 3ක් අතාරින්න. ඊට පස්සේ අන්තිම පේලිය ලියන්න. ඉක්මන් කරන්නකෝ. ටක් කරලා ලියා ගන්න. විනාඩියක් දෙන්නම් මම. ඉක්මනට මාක් කරගන්න. මේ ඉක්මනට ලියා ගන්න. ඊට පස්සේ අපි මේක මාක් කරන්න යනවා ආන්සර් එකෙන් ආන්සර් එක. quick. මේ notice කියන එක අනිවාර්යයි. මේක තියෙන්නම ඕනේ. එහෙනම් මේක රතු පෑනෙන් ලියාගත්තත් කමක් නැහැ. ලියාගත්තා නම් ටක් ගාලා thumbs up එකක් දාන්න. එතකොට මට ඉස්සරහට යන්න ලේසි. මම බලන් ඉන්නවනේ ඔයගොල්ලන්ට තව වෙලාව ඕනේද කියලා. හරි. ඕකේ. දැන් මගේ දරුවනේ ඔයගොල්ලෝ ආයෙත් බලන්න ඕනේ මෙන්න මේක. ටියුට් එකේ what කියලා කියන්නේ මොකද්ද? දැන් මෙතන අපි අන්ඩර්ලයින් කරලා හොයාගත්තනේ. what කියන්නේ මොකක්ද ආන්සර් එක? what කියන එකට ආන්සර් එක මොකද්ද? පුතේ මේ බලන්නකෝ. එක්සිබිෂන් එකක් තියෙන්නේ. මේ You are the secretary of Young Photographers Club in your school and the members have organized an exhibition. එතකොට what කියන එකට උත්තරේ තමයි exhibition. why කියන එකට උත්තරයක් දීලා නැහැ. ඇයි ඒගොල්ලෝ ඒක සංවිධානය කරන්න කියලා. නමුත් who කවුද? කවුද මේක සංවිධානය කරන්නේ? මේ තියෙන්නේ මම මෙතන ලියලා the members of Young Photographers Club of මොකක් හරි විද්‍යාලය. right? ඊළඟට where කියන්නේ කොහෙද තියෙන්නේ? ඊළඟට whom when දිනය සහ වෙලාව. whom කාටද? ඒ කියන්නේ ඉන්වයිට් කරන්න ඕනේ කවුද කියන එක. right? එතකොට මේ ප්‍රශ්න ටිකට අපි හැම වෙලේම මේක ඇනලයිස් කරලා උත්තර ලියා ගන්න ඕනේ. ඊට අමතරව මෙන්න මේ කියන කාරණා දෙන්න ඕනේ. date time venue කියන්නේ තියෙන ස්ථානය. who is the chief guest කියන එක දෙන්න ඕනේ. මෙන්න මේ exhibits තියෙනවා කියන එක අනිවාර්යයෙන් මේකේ දෙන්න ඕනේ. හරි.
දැන් අපි යනවා අපේ ස්ට්‍රක්චර් එකට. මේ ස්ට්‍රක්චර් එක කටපාඩම් කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ස්ට්‍රක්චර් එකට ඕන කරන උත්තර ටික දාලා ඔයගලන්ට ලස්සනට නෝටිස් එක ලියා ගන්න පුළුවන්. right? මෙන්න මේක ප්‍රධාන කාරණයක්. අනිවාර්යයෙන්ම නෝටිස් කියන එක තියෙන්නම ඕනේ. ඒක නොතිබ්බොත් ඔයගලන්ට ලකුණු කැපෙනවා. right? ඊළඟට now there will be කියන්නේ මෙන්න මේක පැවැත්වෙනවා කියන එක. there will be මොකක්ද? මොකක්ද එහෙනම් තියෙන්නේ? there will be an exhibition. ඊළඟට organized by සංවිධානය කරනු ලබන්නේ කවුරුන් විසින්ද? who? කවුද? the young photographers club of මොන විද්‍යාලයේද කියන එක ලියන්න ඕනේ. දැන් මෙතන y කියන එකට උත්තරේ ඒගොල්ලෝ දීලා තිබුණේ නැති නිසා අපි මේකේ y කියන කැල්ල අයින් කරනවා. ඊළඟට when කවදද කීයටද? it will be held on. පුතේ මතක තියාගන්න on කියලා දානවා නම් අනිවාර්යෙන්ම date එකක්. හරිද? on කිව්වොත් අනිවාර්යෙන්ම date එකක්. in කියලා කිව්වොත් අනිවාර්යෙන්ම මාසයක්. month. date එකක් or day එකක්. on Sunday කියලා කියන්න පුළුවන් day එකක් නැත්නම් on කියලා date එක කියන්න පුළුවන්. එතකොට at කියලා කිව්වොතින් starting time. to from කිව්වොත් starting and ending time. මෙන්න මේ දෙක in එකයි on එකයි හොඳට මතක තියාගන්න. on කිව්වොත් date එකක් නැත්නම් day එකක්. in කිව්වොත් month එකක්. එහෙනම් මෙතන තියෙන්නේ on. ඒ හින්දා date එකක් දෙන්න ඕනේ. අපි දෙමු 30th of November 2025. දැන් exhibition එකක් හින්දා පටන් ගන්න වෙලාව ඉවර වෙන වෙලාව අනිවාර්යෙන්ම දෙන්න ඕනේ. ඒ හින්දා at කියලා කියනවට වඩා to from දාන එක lazy. එහෙනම් from 9:30 am to 2 pm වගේ එකක් දෙන්න පුළුවන්. where කියන්නේ කොහෙද මේක තියෙන්නේ? අපි ඉස්සෙල්ලා හොයාගත්තනේ. කොහෙද මේක තියෙන්නේ? school main hall. school main hall එකේ නැත්නම් auditorium එකේනේ සාමාන්‍යයෙන් තියෙන්නේ. ඊළඟට එනවා special information. මොනවාද මේ special information? දැන් මම ඉස්සෙල්ලා කිව්වා අපි මේ special information දෙක දෙන්න ඕනේ. එකක් තමයි chief guest. chief guest වල ලියනකොට මෙන්න මෙහෙම ලියන්න. මේ line එක ලියලා මතක තියාගන්න. Mr. දැන් මම කියන්නේ ABC Pereira කියලා ගමු කියලා. ABC Pereira will be the chief guest. මෙයා තමයි chief guest. හරි? එහෙම නැත්නම් ලියන්න පුළුවන් Mr. ABC Pereira ගැන පොඩි introduction එකක් දුන්නොත් a well known Mr. ABC Pereira, a well-known photographer, will be the chief guest. ඊළඟට කිව්වා එතන තියෙන exhibits ගැන කියන්න කියලා. ඒ කියන්නේ එහි ඇත කියලා කියන්න, එහි තිබේ කියලා කියන්න අපිට කියන්න පුළුවන්. There will be. එහි තියෙනවා මොනවාද? photos නේ තියෙන්නේ. The photos of wildlife, trees and waterfalls. ඊළඟට whom කාටද invite කරන්නේ කාටද කියලා තියෙනවානේ. all the teachers and students are invited. මෙන්න මේ structure එකට අපිට පුළුවන් notice එක ලියා ගන්න. හරි. දැන් මට කියන්න තේරුණාද? දරුවනේ හරිද? ඔළුවට ගියාද දැන්? මේ ස්ට්‍රක්චර් එක ෆලෝ කරලා දැන් ෂේප් එකේ ලියන්න පුළුවන්ද බලන්නකෝ notice එක. හරි. ඕකේ. එහෙමනම් මේ notice එක ලියන්න ඕනේ. මේ notice එක ලියා ගන්න
ඉක්මනටම හරිද දැන් මේ ස්ට්‍රක්චර් එක ෆලෝ කරලා ඕගොල්ලෝ මට ලියලා දෙන්න ඕනේ question number 4 එක. තනියම ලියන්න ඕනේ question number 4 එක. ඒකත් group එකට ඉක්මනට දාන්න ලියලා. තාම 10යි 23යි 24යි විනාඩි 6ක් තියෙනවා. මේ format එකටම ටක් ටක් ගාලා දාන්න ගියොත් හරියටම හරි. ඉක්මනට ලියලා දාන්න. ඉක්මනට ලියන්න. group එකට දාන්න photos. අවසානයේදී මෙන්න මේක ඊටම වැදගත්. ඔයාගේ නම ලියන්න ඕනේ secretary කියලා දාලා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ විය යුතුයි. ලියන්නේ කවුද කියන එක තියෙන්න ඕනේ. හරිද? පුළුවන් තරම් ඉක්මනට group එකට දාන්න. මම බලාගෙන ඉන්නේ කොයි වෙලේද දැන් ඔයගලගේ අලුත් උත්තර ටික එන්නේ කියලා. වැරදුනට කමක් නැහැ. මම ඔයගලන්ට කියලා දෙන්නම්. මම voice notes දාන්නම්, call එකක් දෙන්නම් අවශ්‍ය වුණොත් කියලා දෙන්නම් අනිවාර්යයෙන්ම උත්තර ටික දාන්න. සහ notice එකේ format එක හොඳට මතක තියාගන්න ඕනේ. ඉස්සෙල්ලම ප්‍රශ්නේ analyze කරලා මේ රතු පාටින් මම දාලා තියෙන WH question words වලට උත්තර ටික හොයාගන්න ඕනේ. paper එකේ අයිනකින් ටක් ගාලා ලියා ගන්න. ඊට පස්සේ notice එකේ format එක ලියාගෙන ඒකට උත්තර ටික දාගෙන යන්න තමයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම notice එක ලියන එක හරිම ලේසි. ඉක්මනට ලියා ගන්න පුළුවන්. ඔය format එක හොඳට ඔළුවේ තියාගන්න. මගේ පුතාලා ඉක්මනට දාන්න ඕනේ ඔක. තේරෙන්නේ නැති දෙයක් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුතේ. ඔව් පුතේ අනිවාර්යයෙන්ම අන්තිමට ඔයාලගේ නම දාන්න ඕනේ. නැත්තම් මට අඳුර ගන්නත් බෑ. අනිත් එක මෙතන secretary හැටියට ඔයාගේ නම තමයි දාන්නේ. පැහැදිලිද? අනිවාර්යයෙන්ම මෙතන secretary හැටියට ඒගොල්ලෝ නමක් දීලා නැත. හිතන්නකෝ you are Ann and you will be the secretary. එහෙම තිබුණොත් තමයි අර Ann ගේ නම ලියන්නේ. නැත්තම් සාමාන්‍යයෙන් notice එකක note එකක අවසානයේට sign කරන්න වෙන්නේ ඔයාට තමයි. එතකොට ඔයාගේ නම ලියන්න මතක ඇතුව. secretary කියලා දාන්නම ඕනේ. right? මගේ දරුවනේ මේ format එක පාඩම් කරගන්න ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව O level වල notice එක ලියන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව. right? අනිවාර්යයෙන්ම. දැන් chief guest දෙනවා නම් මනුස්සයාගේ නම ලියලා will be the chief guest කියලා ලියන්න. ඒක හොඳටම ඇති. එතකොට මොන හරි ඔය විශේෂයෙන් තියෙන ಜಾති තියෙනවා නම් ඔය මං කිව්වේ there will be කියලා ඒ ටික දාන්න පුළුවන්. ඉක්මනට group එකට දාන්න. right, very good Chamodya, I received it. Yes pute, this is class is ending by 10:30. දැන් මේ අවසාන ටික තියෙන්නේ මේ කට්ටිය උත්තර ලියනවා. This is were you there in the class from the beginning? පුතා හිටියද මුලින් ඉඳන්ම class එකේ? Yes or no? Just type in the chat please. right. Okay. ඔයාට පුතේ recording එක බලන්න පුළුවන් අද රෑ හෙට උදේ වෙනකොට. හරිද? recording එක බලලා that's okay. No problem. You watch the recording and now you can't send right after this class මේ class එකෙන් පස්සේ group එක ආයෙත් admin only කරනවා. හැබැයි admin ගේ number එකට ඔයා personally මේ දැන් මේක follow කරන ගමන් මම ලියන්න කියන ඒව ටික ලියලා පුතා admin ගේ number එකට නමත් එක්ක ෆොටෝ එකක් ගහලා එවන්න ඕනේ. හරිද? එතකොට මම ඔයාට personally feedback එකක් දෙනවා මේගොල්ලෝ මේ කරන විදියටම මේගොල්ලන්ට දෙන විදියටම මම ඔයාගේ උත්තරේ මාක් කරලා ඔයාට මම voice note එකක් හරි එහෙම නැත්නම් call එකක් හරි දෙනවා ඔයාට feedback එක දෙන්න. හරිද දිසස්? right. එහෙනම් එහෙම කරමු. අනිවාර්යයෙන්ම ඔයා recording එක බලලා උත්තර ටික දාන්න ඕනේ පුතේ. මට සතුටුයි ඔයා at least අන්තිම මොහොතේ හරි ආවනේ. So please watch the recording from the beginning. Right? Others, please quick. You have to put the answers into the group. මොකද 11 මාර වෙනකොට මේ group එක admin ආයෙත් මේක admin only කරනවා. ඊට කලින් ඉක්මනට ඔයාලගේ answers ටික දාන්න. Right, I received Chamodya's and I received who is this? Viraj
Yes. Good. So Chamodya, Viraj, very good. Hari. මේකේ තියෙන අනිත් notices ටික හොඳට අහගන්න homework එක. මේකේ තියෙන අනිත් notices ටික අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ ඔය format එකට. හරිද? ඕගලන්ට ෆොටෝ එකක් ගහලා අප්ලෝඩ් කරන්න Google form එකක්. අර online evaluation එක. ඒක මම Google form එක admin ලවා එවනවා. එතකොට අදාළ question එකට අදාළ answer එක ෆොටෝ එකක් ගහලා මේ විදිහටම clearly ඔයාට අප්ලෝඩ් කරන්න තියෙන්නේ. මේකේ තියෙනවා තැන් දෙකක හොඳට අහගන්න. මේකේ තියෙනවා තැන් දෙකක announcement එකක් ලියන්න. ඒක ලියන්න එපා. මොකද මම කියලා දුන්නේ නැහැ තාම. announcement එක ඇරෙන්න අනිත් ඒවා ටික ඔක්කොම කරන්න පුළුවන්. ඒ ටික කරලා අප්ලෝඩ් කරන්න ඕනේ. මම ඇඩ්මින්ට කියන්නම් Google form එක හදන්න ඕන විදිය. එයා ලස්සනට එක හදලා එවයි. අදාළ තැනට ડોකියුමන්ට් එක අප්ලෝඩ් කරන්න. එතකොට මම අනිවාර්යයෙන්ම ෆීඩ්බැක් එක එවන්නම්. හරිද? ඕකේ. එහෙනම් මගේ පුතේ good night everyone. God bless you. ඉන්න මම screen share එක අයින් කරන්න. right. God bless you everyone. මට අනිවාර්යයෙන්ම 11:00 වෙන්න කලින් උත්තර ටික ඕනේ. පැහැදිලිද? එවනවා නේද? ගොඩ දෙනෙක් එවලා තියෙනවා. අනිත් අය ඉක්මනට එවන්න ඕනේ. හරි? ඒ වගේම homework ටික කරලා එවන්න. එතකොට ඔයගලගේ payment slips අනිවාර්යයෙන්ම admin ට යවන්න. මොකද ඊළඟ සතියේ ඉඳන් ඔයගලගේ අලුත් group එකක් වෙන්නේ. එතකොට ඒ register වෙන දරුවෝ හැම කෙනෙක්වම ඒ අලුත් group එකට add කරනවා. හරි. ඒ payment details මගේ පුතේ ඔක්කොම admin group එකට දායි. account numbers ඊට පස්සේ slip එකේ වන්න ඕන විදිය clear message එකක් සිංහලෙන් අනිවාර්යයෙන්ම admin group එකට දානවා. එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ ටික කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් payment සම්බන්ධව හරි group එකට add වෙන්න විදියක් නැතුව හරි මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් admin ගේ number එක තියෙනවා. එයාට call එකක් දෙන්න. එයා උදව් කරයි ඔයාලට මොකක්ද අප්සෙට් වෙන තැන මොකක්ද හිර වෙන තැන අනිවාර්යයෙන්ම එයා ඉන්නවා උදව් කරන්න හැම ප්‍රශ්නෙම නිරාකරණය කරලා දෙයි ඇකඩමික් දේවල් ලියන කියන දේවල් ඒ ප්‍රශ්න මම නිරාකරණය කරලා දෙන්නම් අනිත් ඒවා අනිවාර්යෙන්ම ඇඩ්මින් ඇඩ්මිනිස්ට්‍රේෂන් සම්බන්ධ දේවල් එයා උදව් කරයි හරි නේද එහෙමනම් God bless you everyone හොඳට පාඩම් කරන්න අපි මේ යන්නේ O level වලට A එකක් ගන්න හරි ඒ හින්දා මතක ඇතුව ඕගලන්ගේ අර මම කිව්වේ අමාරු වචන පොත කම්මැලි වෙන්නේ නැතුව අනිවාර්යෙන් මේක කරන්න. ඒ වගේම උත්තර ටික ලියලා එවන්න. Good night everyone. You can leave. Good night.